ඊට පස්සේ අපිට තියෙනවා 28 වෙනි ගාන. ඒතර බලන්න මේකේ තියෙනවා පහත දැක්වෙන URL අතුරින් වාග්රීති දෝෂය. නැත්නම් කියනවා syntax errors සහිත URL එක. වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඒතර බලන්න මෙතන උත්තර පහක් දීලා තිනවා. ඒතර බලන්න මේකේ නියමාවලිය සේවාව වසන්නාමය ඊට පස්සේ ඉහළ මට්ටමේ වසන ඊට පස්සේ ගොනුව බහලු මේ කතන්දර ටික තමයි බලන්න. ඒතකොට මේකෙදි අපිට මේ IP address එකක් විදිහට දීලා තියෙනවා නේද? ඒතකොට මේකෙදි සරලවම ඕගොල්ලන්ගේ බලන්නේ IP version 4 කියන එක, කියන්නේ IPv ඒක ඔයගොල්ලෝ 4 කියන එක මතකද නැද්ද කියන එක විතරයි උතේ චෙක් කරලා තියෙන්නේ. හරිද? ඒතකොට ඒ කියන්නේ අපි දන්නවා දශම වලින් කෑලි 3ක් එන හතරක් එන විදිහට අපිට මේක ලියා ගන්න පුළුවන්. හරිද? ඒතකොට මේක ඊට වඩා අඩුවෙන් ලියන්න බෑ. හරිද? දශම තිත් වලින් වෙන් වෙච්ච කෑලි හතරක් තියෙනවා. ඊට අඩුවෙන් අපි ලියන්නේ නැහැ. ඒතකොට එහෙම එකක් ගත්තොත් එහෙම කෙලින්ම එන්නේ උත්තරේ 4. 3 කියන එකත් හරියටම 4 කොටස් 4කට තියෙනවා. 2 කියන එකත් කොටස් 4කට තියෙනවා. 1 කියන උත්තරේ බලන්න ඒක මේ සාමාන්‍ය අපි Google ගහනකොට එන ඒකම තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පස්වෙනි උත්තරේ බලන්න. ඒක YouTube එකේ යම්කිසි වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒ වීඩියෝ එකේ තියෙන මේ ලින්ක් එක තමයි ඔය දාලා තියෙන්නේ. එතකොට මමත් ඔය ලින්ක් එක නිකන් බැලුවා ඒක ඕපන් වෙන පොඩ්ඩක් බලන්න ඕනේ. මේ එහෙම තියෙන්නේ. හරි. එතකොට මේ දැන් මේකෙදි අර මසම් නාමයක් වෙනකොට IP ඇඩ්‍රස් එකක් අපිට යොදා ගන්න පුළුවන් කියන දේ හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනේ අංක 4.